නෑ හැම දිනාටම. ඉතින් මේ ඉන්නේ අපේ වීරගඩ සර්, මේ ඉන්නේ උගුදු වල හැමෝම දන්නවා. වීරගඩ සර්ද මම අපි දදාර. ඒ ළමයට ආනන්දේ සර් නාලන්දෙත් කතා කරානේ අර සර්ගේ. ගෝලයා එළිය බලිය දෙවියන් කතා කරා. ඉතින් ඒක නිසා දැන් මේ උගුදට හෙට එන්න විදියක් නැහැ. හෙට වැඩක් තියෙනවා දෙන්නේ. ඒ නිසා අදාව අපි වෙනුවෙන් මේ ළමයි වෙනුවෙන් මොකක්ද දැක්කම හිතෙන්නේ මේ ඉස්කෝලේ ඇත්තටම. ඇත්තටම ඉතින් වහන්සේ දාමත් ලොකු සේවයක් කරනවා. මම හිතන්නේ ඒක ලොකු රටයක් දැනගන්න ඕනේ. දැන් මේ දරුවෝ දැක්කමත් අපිට දැනෙන හැඟීම තමයි. මේගොල්ලෝ දැන් සති දෙක තුනකට කලින් වගර් බෝලයක් අල්ලනවත් තියුණා. මට සර් ආවද බා? මම ඒක බලන්නේ මේ කොළඹ කට්ටියක් දීලා. අනිවාර්යයෙන්. ඒ ඉතින් හොඳ හයියක් තියෙන දරුවෝ ටික දැන් අද උදේ 7 ඉන්න තමයි සෙල්ලම් කරනවා. ඊයේත් 7ට ආවා. දැන් මේ සර්ලා උදේ 7ට පෙරේදත් ආවා. ඊට කලින් දවසකට කලින් මහරගම ඉඳලා ආවා. ඉතින් අපි මේ ඇත්තටම හරිම සතුටු වෙනවා ගෝන්ජිට කාටවත් සතුටු ලැබෙන්නේ නෙමෙයි. ඔය අතන ඔයාලට පුළුවන් විදිහට හෙල්ප් එකක් දෙන්න. මේ එන එකම ඇති. උදේ මේ ඔයාලා දකින්න නම් උදේ ළමයි 150ක් විතර හිටියා. එයාලා අලියන හින්ද යන්නවනේ. එන්න හවසෙදි චුට්ටක් බලන් ඉඳලා අන්තිම වෙනාවේ උඩට ගියා. අපිට අද ඉන්න පොඩ්ඩක් නෑ. අද පස්සේ වැඩි මම හිතන්නේ ලෝන් වීකෙන්ඩ් එකක් වෙනවා. ඔව්. දැන් එළියට යනවනේ ගොඩක් කට්ටිය නේ. කොහොමද අපි ආවේ? ඒක ලොකු දෙයක් මේ ගමට ආවේ. දැන් මෙයාලා හරි සතුටුයි. දැන් වායින කතාවේ මේ හිටිය මැට්ටයක් ගන්න කට්ටිය. අපි කතා කරමු. ඔව්. ඉතින් ඒක නිසා මේ අපි ඔයාලා දාලන්න කිව්ව දැන් හෙට ගොඩක් ටියුෂන් සර්ලා එනවා ගොඩක් අය එනවා. ඉතින් ඒක මේ ගමට මේගොල්ලෝ මේ හීනයක් වගේ ආවා. දැන් මේ මාසෙකමාරකට එන කලින් මේගොල්ලෝ හීනයක් තිබුණේ නැහැ ජීවත් වෙන්න. දැන් මේ ළමයෙක් එක ළමයෙක් වර අතන අර ඉන්නකන කොහොම හරි ලංකාවේ ටීම් එකට ගහනවා. ගැල්ලෝ. කොච්චර හයියක් යාට ඇවිල්ලාද? අපි අහලවත් නෙවෙයි යාම කියනවා කොහොම හරි ගහනවා කියලා. ඒ වගේම හරිම හොඳ ගමක් මම හිතන්නේ එකමුතුවත් හොඳයි ආගන්තුක සත්කාර ගොඩක් හොඳයි. ඒ හැමදේම අපිට සලකලා ඉතින් හැමදේම කරා. වහන්සේට එනනම් අපි සුදුන්ත වෙනවා. ඔව් ඒක ඔයාලට පුළුවන් වෙලාවට එන්න. ආවිල්ලා මෙයාට රංගනය ගැන ගොඩක් ඉගෙන ගන්නවා. ඒක රංගනය ගැන ළමයි පුළුවන් වෙලාවට එන්න ඔන්ලයින් උත් උගන්වන්න පුළුවන් කොළඹ ඉඳලා. ඔව්. රාත් 30 මාසෙකට දෙකට සැරයක් විසිට් කරා නම් මෙයාට හොඳ නළුවෙකුත් බිහි වෙයි. අනිවාර්යයෙන්. අපි ඒකට අනිවාර්යෙන් අරමුණක් තියාගමු. අනිවාර්යයෙන්. මොකද කලාවෙන් තමයි ළමයි මෘදු වෙන්නේ. සංගීතය ආර්ට් එකෙන් තමයි මෘදු වෙන්නේ. එහෙම නැතිනම් දැඩි ළමයෙක් හැදෙන්නේ. ඒක ඒකට සමාජයට අහිත කරයි. අපිට දෙන්න කෝච් කෙනෙක්. ළමයි කිව්වා මේ ළමයි මේම ආන්තිලා වැඩ ගන්න පුළුවන් කෝච් කෙනෙක්. එයා දැන් ළමයි ටික හදලා ගන්නේ. දැන් ළමයි ටිකක් ඉස්සරහට දෙන්න. මේක තමයි ඇත්තටම දැන් මේ අපේ හම්බුනේ ඔව් අසගේ යා ක්‍රිකට් අතාරින්න හිටියේ නේ. ක්‍රිකට් අතාරින්න තාත්තත් ළමයි උදව් කරලා දැන් ඒ ළමයි අද මැච් එක ගන්න ඔබ පොත්. සංගාවේ කීනේ 60 කර දෙilla ඒ 60 සංගාවින්ට දෙවිලි පාස්න බෝඩ්. ඔව් ඇත්තට සෑටක් ගොඩක් තියෙනවා. සෑරේ අඳුනේට දුන්න නැත්තම් අපි දන්නේ නැහනේ අයියේ මේ ගම්මතලේ 10 දෙනෙක් ගා මුරලි වගේ කමට කවනවා කියලා කියන්නේ. දැන් ගමේ ළමයි මේ. මේ වෙట్లా තුවාලයක් වල කෙල පුඩක් ගන්න නැගිටලා ළමයි ඉන්නේ. තුවාලේ ලේනේ කකුලකටවත් ඒ ළමයි මේ පීඩාව අතාරිනවා. ඒකට අපිට තියෙන්නේ මේකේ ඒගොල්ලොන්ට ධෛර්යය අපිට මේකේ ඒක මූලික දැනුමනේ. ඒ කියන්නේ ක්‍රිකට් පීඩාව කොහොමද කරන්නේ? අන්න ඒක නෑ. ඒක හරියට මුලදී අල්ලලා තුනා එයා ඊට පස්සේ අතාරිනවා. ඒ ගාවේ ආවලා ගන්නවාදී. ඒක පුදු ශක්තියක් අපේ හම්බුනේ දෙන්නේ. ඔව් මම ඇත්තටම උදව් කරනවා. දැන් සර් අත අපිට ලොකු දෙයක් මේ සර් දැන් ඔක්කොම අතහැරලා මේ පැත්තේ ළමයි ගම්වල හොයාගෙන ආයි දැන් ඉලෑ ළමයි අපි දන්නේ නැහැ. සර් ගෙදරට එක්කන් ගියා. මොකද යා ක්‍රිකට් අතාරින්න යනවා අම්මට කන්න බොන්න ගන්න. තාත්තට දෙනවා. දැන් සර් කිව්ව නිසා අපි උදව් කරා මේ උදව් කරා විතර නෙවෙයි දැන් තා ටික දවසක යා කොළඹ ක්ලබ් එකකටත් ගියාම කොළඹ ඉස්කෝලේකටත් යනවා. ඒ ළමයි වහේ පාස් වෙලා ඉන්නේ. ඔය ඔලේ 9 7යි නේ 9 7ක් කරගෙන. ඒ කියන්නේ ඇක්කඩික් එකට චැම්පියන් වෙලා හැම තීරම චැම්පියන්. ගෙදර ගියාම අපි දැක්කා මේ කුසලානේ වෙනවා. අනිවාර්ය කුසලාට පිළිලා ගෙදර තියාගන්න ගෙදර නැහැ හරියට. කොච්චර වටිනවද? ඔව් අනිවාර්ය. යාට යන්න ඉන්න අමාරු මොකද අර අලි ඉන්නේ. දැන් කොයි වෙලාවක හරි ගහන්න පුළුවන්. ඔය බයික් එකෙන් අම්මත් එක්කගෙන යන්නේ. ඒ නිසා දැන් කොළඹට ආවම මේ ප්‍රශ්නේ ඉවරයි. ඒ වගේම දැන් නදී කියනවර මගේ යාළුවෙක් මේ බාරගත්ත යාට මාසිකව ගාණක් දෙන්න පොඩි උදලක් යාට මේක කරයි යන්න. ඔව්. ඒක නිසා ඒ වගේ මිනිස්සු ඉන්න ලෝකේ. ඒක මේ වගේ ගමක තමයි ඉන්නේ. අර පොඩි ඉන්න ළමයි මල්ලි පොඩක් එනවා. ඔය ලානි පාඩේ. ඉතික ඉසිස
එතකොට මේ සර් තව එක්කෙනෙක් එක් කරනවා මේ ඉලයා. උදව් කරන්නේ. මෙයාට පුළුවන්ලු මේ හොඳට සර් මොකද සර්ම කියන්නේ මෙයාගෙන? ගොඩක්ට මෙයා මුරලි ටයිප් එකේ තමයි මේ බෝල් කරන්නේ. මුල්ලේ දරනවා. මේ මුල්ලිත් මේ පොඩි පැත්තේ පවු කරපු එක කරන්නේ. මම දැක්කා මෙයාව හොඳට. ඉතින් අර ඔය සිමෙන්ති විකට් එකේ කවදාවත් බෝල කරකවන්න දැන් මේ පාර ඉන්දියාව ඇවිල්ලා අපිට ගහලා යනවා. දැන් මැච් එකේ ටෙස්ට් එකක් බඩු හරිනේ. හරි ටර්න් බෝල එකයි. ආයේ බෝලේ කපනවා. හොඳට. ඉතින් අපිට මේ වගේ දැන් වාට මැච් එක බැලුවද? මොකද හිතුවේ මල්ලවල? බෝලේ කරගෙන දැන් මෙහෙමනේ ගාල්ලේ සර් අපි දැන් මුරලි ඉන්නකොට අන්තිම මැච් එකේ විකට් 7ක් 8ක් දාරගත්තනේ. ඊට පස්සේ දැන් මෑත කාලේ ඉන්දියාව ලංකාවට එන 500ක් ගන්න ගේවන්නේ. ඒ කාලේ 500ක් ගන්න අපේ අය. දැන් අපේ විකට් වල ගන්න අපේ විකට්. මේගොල්ලෝ පුරාවට ගන්න. වාට පුළුවන් දවසක කිසිම විකට් 10ක් විතර ගන්න ඉන්දියාව. වැඩේ තියෙන්නේ මේගොල්ලන්ට ගොඩාක් වෙලාට අපේ හයියේ තියෙන හොඳයි අපේ හයියේ. නැත්නම් මේගොල්ලෝ කොහොම පස්සට. අපි දැන් අපිට හම්බුනා පස්සට යන්න දෙන්නේ නැහැ. පම්බලේ මේගොල්ලෝ කොහොම තල්ලු කරනවා. ඒකද සයිඩ් ගොඩක් පින් මේ වගේ ළමයි තමන්ගේ ළමයි වගේ හොයාගන්න ඕන. අපි උදව් කරන්න කියන්නේ අපිට පුළුවන්යි. නමුත් මෙයාලා ගියාක් අසර කියලා හොයාගන්න කලේසි නෑනේ. නැත්නම් මේගොල්ලෝ කැලේට පිටිම කැලේම පර වෙලා යනවා. ඇත්තටම මට හිතුණා මේ දාලා ලාල්ලේ විකට් එක කියලා මෙයාට බෝලයක් ගන්න. එයා මේ කන කෑමට විකට් එක කරකවන්න පුළුවන් කියන. හරි මල්ලි මා බය වෙන්න බාඩ අපි උදව් කරනවා. පස්සට යන්න බෑ හොඳ. සර් මේක අපිට රෙකමන්ඩ් කරලා පස්සේ ඉතින් ටික අපි දෙන්නවා. ඊඩේකි. බැටරි තුනයි ලකුණු 100ක් පුතේ ළඟදී. දැන් මා අnder 15 එනදි මෙයාට දැන් ගිය වෙලාවට ඉස්කෝල 3ක් වෙනවා. අද මෙයාව මෙයාට කීඩිය පුතේ මේ විකට් එක දිහා කරලා. දැන් වාට මොනවද විකට් ගන්නකොට මොනවද අඩුපාඩු තියෙනවද බඩු තියෙනවද ඔක්කොම? තියෙනවා. ඒකත් තාත්තා කොහොමද තාත්තාරන් හරි අපි මේ කවුරු හරි ඉන්නවනම් මෙයාගේ තාත්තා දැන්ට මෙයාට කරයි යනවා අනිවාර්යෙන් අත දෙන්න. ඉතින් මේ සර් කියන්නේ සර්ට ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එකකුත් තියෙනකනේ රෙකමන්ඩ් කරොත් හරියට මාරි. මගේ රෙකෝඩ් එකක් තියෙනවා මම තමයි ඕස් පන්දු ඕවර 12ක් යවලා ලොයිදිල් ඕවර් 12යි ලකුණු 0යි විකට් 5යි. ඒක ලංකාවේ තියෙන යාළුව. කවුරුත් ඒක කඩන්න බෑ. ඒක තමයි අනිත් තමයි එක ඉනින් එක කඩු 10ක් ලබා ගත්තා. ෆස්ට් ක්ලාස් විකට්. විකට් ෆස්ට් ක්ලාස් 18 කිට්ටු නරක් දුන්නා. විකට් ඔක්කොම මම ෆස්ට් ක්ලාස් 105ක් කරන් තියෙනවා. සරා විතරක් 800. සර් අරවින්දත් නෝට් එකට අවුට් කළා දුන්නා. අරවින්ද සිල්වා රංජම් මඩුගල්ල සාරත් ජයසූරිය රොෂාන් මහානාමයකට මම පළවෙනි පන්තිමේ දාවගෙන තියෙනවා ඒ වගේ කෙනෙක් රෙකමන්ඩ් කරන්නේ. මගේ මෙයාම හොයාගත්ත බෝලෙකුත් තියෙනවා. මම බෝලයක් හොයා යෝග ස්පින් කියලා අලි පන්දුම් ඒක නිර්මාණය කරලා ඇත්තටම සාමාන්‍යයෙන් පන්දු යවන්නකොට අවශ්‍ය සර් මේක මෙයාට කියා දීලා තියෙන්නේ. දැන් අදා යන්න ඕනේ දැන් තාම බේසික් එකේ දැන් අර සාම්යාගේ ඔය ටර්න් එකේ බැටි පයිරක් බැක් කියලා වෙන පන්දුවක් නෙවෙයි. එයාගේ කී බෝල් එක. දැන් මේ ප්‍රධාන පන්දුක ඕස්පින්. මෙයාට වෙන පන්දු දෙක තිබුණා. මුලික ස්ට්‍රයික් එකේ දැම්මේ. ඒ වගේ මේ බෝලේ යෝග ස්පින් කියලා නෑ. අනිත් තුරුඹුවා. ඔව් තුරුඹුවා. අපි ලංකාවේ බැට් කියන අවුල් දැන් දැන් අපි ගිය පාර ඇවිල්ලා සර් එක කියලා මේ තමයි ළඟද සුපර් ප්‍රොවින්සර් ඒ විතරක් නෙවෙයි ගන්න ආනන්දිනි නාලන්දියා ගන්න බලාගෙන ඉන්නේ උදව් කරන්න. මේ පුතත් එහෙමයි. අපි දැන් ඉස්සරහට මෙයාව ආරක්ෂා කරගෙන වඩ උදව් කරනවා. ඔයාලට තියෙන්නේ පස්සට යන්න නේ මොකද්ද? ඉස්සරහට විතරයි කවන්න ඕන. හරි එහෙනම් හැම දිනාටම තිරුවන් සරණේ පුරුද්ද මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම ඉතින් අපි ඕන වෙලාවක ඔබවහන්සේ වෙනින් උදව් කරන්න වෙනවා. ඒ වගේම ඉතින් ඇත්තටම වාගේ වයිපුයි මේ ආපු ගමන මාරයි. ඒ කියන්නේ වෙන මුකුත් ඕනේ නැහැ. මේ ඔයාලා දැකීමම මේගොල්ලෝ ඉන්ස්පයර් වෙනවා. මොටිවේට් වෙනවා. මොන මේ ගම් වලට එහෙම ඇවිල්ලා නැහැනේ. ඒ වගේම දැන් අද මේ මාර අවුවක්. අද මේ දවස් දෙකේ බලාකුළු අහස පිරීලා. මේ ගමයට තාම හිතා ගන්න බෑ කියලා. තිබුණත් මිනිස්සු එනකොට අහස වුණත් මේ වෙනස් වෙනවා. ඒක ස්වභාව ධර්මයක් ඇති. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. ඔයගොල්ලෝ දම්මින් මෙයා මලි කට් කරන්න බා. මෙයා කියන්නේ මම මයිල් 30. මෙයා ගමට ක්‍රිකට් එකේ හම්බුන ළමෙක්. කියන්නේ අපි ප්‍රැක්ටිස් කරලා ගමට. මෙයා ගම කොහෙද? මෙයා පිළේ ඉස්කෝල. ඔක්කොම ඉලයි. පිළේ. මෙයා තුන ළඟ පන්දු යන්නේ. හා. පයිසි. ලාගේ මොකක්ද බලාපොරොත්තු? හරි පයි. සුපර් ප්‍රොවින්ෂල් ගහලා නැෂනල් ගහන්න තමයි ටාගට් එක. දැන් ඔයාලට මොනවද අඩුපාඩු තියෙන්නේ? හරි මේකට කියන්න බෑ මට කියන්න. ඒ ටික මම සර්ට එවන්න. කවුරු හරි ඉන්නවනම් කතා කරන්න නම්බර එකට මම කන්ටැක්ට් කරලා දෙන්නම් යාගේ දෙමාපියන්ට. එයාට විවිධ පන්දු කීයක් නැතිද? තුනක් හතරක් මම හදන්නේ. මොනවද හතර? කියන්නේ මොකද්ද? ලිප්ස්ටික් දානවා, කරම් බෝල් එකක් දානවා, ඔක්ස්ටික් දානවා, ආම්මයක්. දානවා, ලිප්ස් ටයි කරනවා. නා පුරුදු කරලා. හරි. ඔයාලට කොළඹ ඉස්කෝලයක් හම්බුනොත් යන්න කැමතිද?
ඉන්න තැනක් අපි දෙන්න. ඔව් හරි දැන් රායයට වගේ අපේ නුගේවට අමිස්සාගේ තැනක් තියෙනවා. අපි ඔයාලට දෙන්නම් ඉන්නේ. ඉතින් මේ කවුරු හරි ඉන්නවනම් මේ සර් රෙකමන්ඩ් කරන්නේ. දැන් සර්ගේ විස්තර සර්ම කිව්වනේ. ඉතින් ඒ නිසා සර් තව මේ වගේ ළමයි හොයාගන්න අපිට මේ මිහිණු ධම්මිනිනුත් මේ වගේ අය ඕන. ඒක ඔයගොල්ලෝ ලෝකේ ජය ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ මේ ගමට අපි වගේ ආවිල උදව් කරන්න ඕනේ. තේරුණා? එහෙම කරන්න පුළුවන්ද නැත්නම් එහෙම කොළඹට වෙලා ඉඳීද? හරි. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. මේව තමයි කැලේ ඉන්නවා. අපි ආවේ මේකට. මෙයාලා හොයාගන්න. මේ සයිඩට ගොඩක් ඉන්නේ මෙයා එක්කන් ආවේ. එහෙනම් මල්ලි සරණයි. හරි. අර පැත්තට අල්ලන්න. දැන් අර ළමයි පුරුදු වෙනවා. ඕනේ.